හයි ඉතින් කොහොමද ඔයාලට ඉතින් අද මං හිතුවා මගේ ගෙදර ක්ලීන් කරන ප්ලෑන් එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඕගොල්ලොනොත් අවුරුද්දකට සැරයක් ඒ කියන්නේ සමහර අපි සිංහල අවුරුද්දට අස් කරන්නේ ඒ වගේ ඒකට සිංහල අවුරුද්දකට දෙමි සිංහල අවුරුද්දට අස් කරොත් ආපහු ඊගාව සිංහල අවුරුද්දට තමයි අපි ගෙවල් වල මකුණු දෙල් කඩන්නේ දැන් යට අස් කරන්නේ ඒ දේවල් කරන්නේ. ඉතින් ඒ දේවල් අවුරුද්දකට සැරයක් සමහරක් අය කරනවා. සමහරක් අය මාස 6කට සැරයක් කරනවා. සමහරක් අය මාසෙන් මාසෙට කරනවා. එහෙම ඉන්න ගොඩක් ඉන්නේ අවුරුද්දකට සැරයක් කරන පිරිසක්. ඉතින් අන්න එහෙම නැතුව අපි බලමු මේක පුංචි ප්ලෑන් එකකින් එක දිගට පවත්වගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක්. එතකොට මම පාවිච්චි කරපු ක්‍රමවේදයක්. එතකොට අපිට අවුරුද්දක් ආවයි කියලා විශේෂයෙන් අමුතුවෙන් ක්ලීන් කර ඉන්න අවශ්‍ය නැහැ. අපි හැමදාම ඒක රූටින් එකක් විදිහට දිගට කරගෙන යනකොට අපිට මේ අමුතුවෙන් වෙලාවක් දවසක් වෙන් කරන්න අවශ්‍ය නැහැ ක්ලීනින් වැඩවලට. ඉතින් මෙන්න මේ වගේ පුංචි ප්ලෑන් එකකට තමයි මම මගේ වැඩ ටික කරගන්නේ ක්ලීනින් වැඩ ටික. ඉතින් මම ටික කාලයක් මේක මට කියන්නේ මිස් වෙලා තිබුණා. මං කලින් ගෙදර ඉද්දැද්දි මං ඒක පාවිච්චි කරා. හටියට මට ඒ ටික කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට සාර්ථක වුණා. ඉතින් මේ ගෙදරට ආවට පස්සෙත් මට ටික කාලයක් ඒ දේ මං කරා. නමුත් මට ටිකක් මග හැරුණා. දැන් මම හිතුවා මම ආපහු ඒ ට්‍රැක් එකට වැටිලා ඒ ටික කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතෙච්ච හින්දා මට හිතුණා ඔයාලත් එක්කත් ඒක බෙදාගත්තොත් හොඳයි කියලා. දැන් මම මේ channel එකක් කරන නිසා channel එකේ මාව බලන්න අහන පිරිසක් ඉන්න නිසා ඒ කට්ටියටත් මේක කියලා ඔයාලවත් මේ වැඩේට එකතු කරගෙන කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. අපි බලමු කොහොමද මේක plan එක හදාගන්නේ කියලා. මෙන්න මේක තමයි ඉතින් අන්තිමටම ප්ලෑන් එක හදලා ඉවර වුණාම තියෙන ප්ලෑන් එක. මේක හදන්න කලින් අපි මෙන්න මේ වගේ පොඩි පොතක හරි කොලයක හරි ඔයගොල්ලෝ කටුවට ඔයගොල්ලන්ගේ මේ ප්ලෑන් එක හදා ගන්න ඕන. මේ කොලයට යන්න කලින් මේ බෝඩ් එකක් හරි කොලයක් A4 කොලයක් හරි A4 කොලයක් හරි A4 බෝඩ් එකක් හරි මොකක් හරි එක කරගන්න කලින් ෆයිනල් ප්ලෑන් එක හදන්න කලින් මේ වගේ කටුවට ඔයාලා ප්ලෑන් එකක් හදා ගන්න ඕන. එතකොට මේ ප්ලෑන් එක හදන හැටි තමයි දැන් මම මේ ඔයාලට කියන්න හදන්නේ. මුලින්ම ඔයාගේ ගෙදර තියෙන කොටස් ටික දාලා රූප සටහනක් ඇඳ ගන්න. ඒ කියන්නේ මේ හරියට ප්ලෑන් අඳිනවා වගේ මෙෂර්මන්ට් එකට එහෙම නෙමෙයි. ඔයාගේ බෙරන්ඩා එකේ ඉඳන් ඔයාගේ සාලේ රූම්ස් එතකොට ඒ හැමදේම කිචන් එක බාත්රූම් ඩයිනින් රූම් තියෙනවා ඩයිනින් රූම් ඒ හැම එකක්ම ඔයා දලසටහනක් විදියට ඇඳගන්න. ඉතින් මම දැන් ඉන්න ගෙදර ඒ කියන්නේ මම රෙන්ට් එකට ඉන්න ගෙදර මේ තියෙන දලසලස්ම තමයි මේ මම ඇඳගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කියලා මම හිතනවා මම මේ පෑනකින් ටිකක් හදට ඇඳෙත් ඒකයි මේ මම ඇඳගෙන තියෙන්නේ. මේක මම මෙෂර්මන්ට් වලට එහෙම ඇඳලා නෑ නිකන් ඇඳලා තියෙන්නේ බැරන්ඩ් එක තියෙන විදිහ. ඊට පස්සේ මගේ අපේ ගෙදර රූම්ස් දෙකක් තියෙනවා එක ළඟ ඒක. ඊට පස්සේ ලිවිං රූම් එක. එතකොට බාත්රූම් එක. එතන මේ බාත්රූම් එකේ අපේ ලිවිං රූම් එකට තමයි දොර තියෙන්නේ. ඉතින් ඒක හරි නැහැ. ඉතින් නමුත් මම අලුතෙන් හදන ගෙදර මේ හැමදේම ලස්සනට පිළිවෙලට හදාගෙන තියෙනවා. ඉතින් අපි මේ ගෙදර රෙන්ට් එකට ඉන්නේ. කොහොම වුණත් මේ ගෙදර මේ බාත්රූම් එක තියෙන්නේ ලිවිං රූම් එකට. එතකොට ඊට පස්සේ කිචන් එක ඊට පස්සේ ඩයිනින් රූම් එක. අපේ ගෙදර කුස්සියෙන් නැවත පිටවීමේ දොරක් නැහැ. අපිට ගෙදරට යන්නත් එන්නත් ඔක්කොම තියෙන්නේ මෙන්න මේ දොර විතරයි. ඉස්සරහා තියෙන දොර විතරයි. ඉතින් මෙන්න මේ දලසලස්ම තමයි මගේ ගෙදර දලසලස්ම. ඉතින් ඒක ඔයාගේ ගෙදර ප්ලෑන් එක ඔයාගේ ගෙදර විදිහට ඔයා මේ විදිහට කටුවට ඇඳ ගන්න. කොටස් එකම ප්ලෑන් එක. ඊට පස්සේ දැන් මේ විදිහට අපි ඇඳගත්තු එක ඊට පස්සේ ඔයාට ඒ ඇඳගත්තු කොටස් වලින් ඔයාට වැඩිපුරම අස් කරන්න වෙලාවක් සහ ශ්‍රමයක් වැය වෙන කොටස ඔයා මේ පෙළගස්ස ගන්න. ඒ කියන්නේ එකින් එකට මට නම් ගෙදර වැඩිහියෙන්ම අස් කරන්න ගොඩක් අමාරු කිචන් එක. මොකද ඒක නිතර හැඩි වෙනවා, බඩු ගේනවා. එතකොට ඒවා හැමතිස්සෙම සමහරක්ලාට කබඩ් මේ බෝතල් වලට ඒවට මේවට දාගන්න බැරිනු. ඉතින් ඒවා හිම්මම තියෙනවා. ඉතින් ඒ හින්දා අර පිටවීමේ දොරකුත් නැති හින්දා කුණු ඔක්කොම කුස්සියේ තමයි රැඳෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට කුස්සිය තමයි ඉක්මනින්ම මගේ හැඩි වෙන්නේ ගොඩක් අස් කරන්න තියෙන්නේ.
එතකොට ඒක තමයි මට අමාරුම තැන. ඊට පස්සේ මගේ අමාරුම තැන තමයි අස් කරන්න ඩයිනින් රූම් එක. ඩයිනින් රූම් එක කියලා කියන්නේ ඉතින් කෑම කාමරයනේ. නමුත් මේක කෑම කාමරේ වුණාට අපි කෑම කාමරේට නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. අපේ දරුවන්ගේ ස්ටඩි වැඩවලට. එතකොට මම මහාන කරන දේවල්, ඒ දේවල් තියෙන්නේ අපේ ඩයිනින් රූම් එකේ. එතකොට ඒකත් ගොඩක් වෙලාවට හැඩි වෙනවා, බඩු කොටයි. ඉතින් පොත්පත් ඔයාලට තේරෙනවනේ ඉතින් පාඩම් කරන තැනක් වුණාම, මහාන කරන තැනක් වුණාම කොයි වගේද කියලා. ඉතින් ඒක ඒ වගේ හැමතිස්සෙම ඉතින් අස් කරන්නත් ලොකු කාලයක් යනවා. වැඩියෙන් හැඩි වෙන තැන. ඉතින් ඕක තමයි මගේ දෙවනි තැන. ওই විදිහට ඔයාට ඉක්මනට අස් කරගන්න අපහසු. එතකොට ගොඩක් වෙලා යන තැන් ඒ පිළිවෙලකට ලිස්ට් එකක් හදාගන්න. දැන් මගේ කුස්සිය ඩයිනින් එක, ඊට පස්සේ මගේ සාලේ තමයි මට ඊගාවට, ඊට පස්සේ අපේ හස්බන්ඩ්ගේ තාත්තා නිදා ගන්න කාමරේ, ඊට පස්සේ අපේ කාමරේ, ඊට පස්සේ මට ඉතින් ලේසිම තැන් දෙක තමයි වැරෙන්ඩ එකයි බාත්රූම් එක. මොකද ඒ දෙකේ ගොඩක් වෙලාවට ඉතින් ලොකුවට අස් කරන දේවල් නෑ. වැරෙන්ඩ එක ගත්තොත් ඒකේ මල් පෝච්චි ටික සුද්ධ කරලා, ඒ තියෙන ගස්වල අතු ඒවා මේවා කපලා දාලා, ෂූරෙක්ස් ටික හොදලා වැරෙන්ඩ එක හොදන්න විතරයි එතන තියෙන්නේ. ඒතර බාත්රූම් එකත් ඉතින් අපි හැමතිස්සෙම මැදෙනවනේ. නමුත් බාත්රූම් එකේ බිත්ති, එතකොට ඔය සබන් දානේවා, බ්‍රෂ් දානේවා, ඒ දේවල් මැදෙන්නේ නැහැ දවස ගානේ. ඒ දේවලුත් අපි සතියකට සැරයක් හරි මැදලා සුද්ධ කරලා තියාගත්තාම එතකොට ලොකුවට අස් කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බාත්රූම් එකයි වැරෙන්ඩ එකයි තමයි මගේ ලිස්ට් එකේ අන්තිමටම දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ලිස්ට් එක හදාගෙන ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ සතියට දවස් 7ක් තියෙනවනේ. එතකොට දැන් මගේ නම් මේකේ කොටස් 7යි හරියටම තියෙන්නේ. කොටස් 7 මම දවස් 4 බෙදාගෙන තියෙනවා. නමුත් සමහරක් වෙලාවට මේ මට කොටස් 7ක් වුණාට ඔයාලගේ කොටස් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ගෙදර තියෙන කොටස් ප්‍රමාණය. දැන් කාමර 3ක් තියෙන කෙනෙක් වුණොත් ඉතින් එතකොට තව කැලක් වැඩි වෙනවා. ඒ වගේ ඉතින් කොටස් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් සමහර තැනක. සමහර තැනක අඩු වෙන්න පුළුවන්. ඉතින් අඩුවෙන් තිබුණොත් ඉතින් ගැටලුවක් නැහැ. ඔයාට පහසුවෙන්ම මේක කරගන්න පුළුවන්. වැඩියෙන් තිබුණොත් ඔයාට පුංචි කැපකිරීමක් කරලා එක්ක දවසට කොටස් දෙකක් හෝ ඒ කියන්නේ අමාරු වැඩකුයි ලේසි වැඩකුයි ඒ විදිහට දාගෙන දෙකක් බැලන්ස් කරගෙන යන්න. දැන් හරියට කිව්වොත් දැන් රූම් එකකුයි බාත්රූම් එකයි ওই විදිහට ඉවර කරගන්න. ඒ විදිහට කරගන්න. ඉතින් එතකොට සතිය දවස් 7 තියෙනනේ. අපි දවස් සතිය පටන් ගන්නේ සඳුදා දවසින්නේ. එතකොට සඳුදා දවස ඒ සතිය දවස් ටිකත් ඔයා ඉස්සෙල්ලාම තීරණය කරන්න. ඔයාට බිසි දවස් තියෙනවා. එතකොට ඔයාට ඉඩ තියෙන දවස් තියෙනවා. හොඳට කියන්නේ ටයිම් එක තියෙනවා, වෙලාව තියෙනවා ඔයාට දේවල් කරගන්න. සමහරක් දවස් තියෙනවා අපිට ටයිම් නැහැ. ඉතින් මටත් සඳුදා දවස් වෙලාව තියෙනවා. සඳුදා කියන්නේ බබාලා ඉස්කෝලේ ගියාට පස්සේ යාලා 2:00 විතර ගෙදර එනවා. ඊට පස්සේ දුවට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් 4:00 විතර යාව 4ට විතර ක්ලාස් එකට ගෙනියන්න තියෙනවා. ඒ අරින්න සඳුදා දවස් ෆ්‍රී. විතර හවසට යාම හස්බන්ඩ් තමයි අරගෙන එන්නේ. දැන් පුතාටත් හවස පන්ති නැති හින්දා ලොකු දෙයක් නැහැ සඳුදා දවසට. නමුත් අඟහරුවාදා දවස මට ටිකක් කාර්යබහුලයි. ඇයි අපේ පුතා අතු ගන්න ඉන්නේ අඟහරුවාදට. ඉතින් එයාට අතු ගාලා වෑන් එකට එන්න ටයිමින් මදි. එයා අතු ගාලා එනකොට වෑන් එක ගිහිල්ලා. ඉතින් ඒ නිසා මම යන්න ඕනේ යාව ගේන්න. ඉතින් එතකොට අඟහරුවාදා උදේවරුව මට ලොකු වැඩකට යොදවන්න බැහැ කාලය. මොකද ගෙදර අනිත් වැඩත් එක්ක එතකොට ඒ දේවලුත් එක්ක බැලන්ස් කරගෙන යන හින්දා ලොකු කාලයක් යොදන්න බැහැ තනි වැඩකට. ඒ නිසා එදාට මම දාගන්නේ ටිකක් ලේසියෙන් ඉක්මනින් කරගන්න පුළුවන් වැඩක් තමයි එදාට මම යොදාගන්නේ. මේකේ මම මාස්කින් ටේප් එකක් කලවල තියෙනවා. මේ කලවල තිබ්බ එක මම ගලවගෙන ආවේ ඔයගලන්ට පෙන්නන්න. ඒකයි හැලෙනවා නිතරම අතේ මම දෙක කතා කරද්දි. ඉතින් ඒ වගේ ඔයාලට මේ ෆ්‍රී දවස් ටික ඒ විදිහට බෙදා ගන්න. ෆ්‍රී දවස් ටික ඔයාලට කාර්යබහුල දවස් ටික ඒ විදිහට දැන් ඔයාට අමාරු වැඩේ ඔයාට හොඳටම වෙලාව තියෙන ඔයාට කිසිම කලබලයක් නැතුව කරන්න පුළුවන් දවසට දාගන්න අමාරුම වැඩේ. ඊට පස්සේ
ඊට පස්සේ ඔයා මේ ඒ සතිය දවස් ටිකට අර අමාරු පිළිවෙලක් අපි හදාගත්තනේ පෙළ ගැස්සගත්තනේ. ඒ විදිහට ඔයාට පහසු දවස් වලට ඒ අංක ටික ඒ විදිහට දාගෙන යන්න. දැන් මම කිචන් එකට අංක 1 කියලා දැම්මා. ඒ විදිහට එහෙම දාගෙන යන්න. දැන් ඔයාට මණ්ඩේ කියන්නේ පළවෙනි දවසනේ. එතකොට පළවෙනි දවසේ ඔයාට කරන්න පුළුවන් වැඩේ ඔයා අංක කරගන්න. ඒ මණ්ඩේ සමුදා ඉස්සරහෙන් ඒ අංක ලියා ගන්න. මම ඒක ඔයාලට පැහැදිලි කරන්නම් මේ හොඳට ඇඳලා තියෙන ප්ලෑන් එකේ මේ කටුවට ඇඳගත්තු ප්ලෑන් එක තමයි මම මෙතනට මේ ලොකුවට අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම අර කටුවට ඇඳගත්තු දල සැලැස්ම ටිකක් ලොකුවට ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ සතිය දවස් 7 මම මෙතන ලියාගෙන තියෙනවා. ඊට පස්සේ සතිය දවසතේ සඳුදා දවසට මම කරන්න ඕන අදාළ කොටස 1. එතකොට 1 කියන්නේ මගේ රූම් එක. ඒ කියන්නේ අපේ බබාලා දෙන්නයි මමයි හස්බන්ඩ්ුයි පාවිච්චි කරන රූම් එක තමයි 1 කියලා තියෙන්නේ. එතකොට අඟහරුවාදා කියන්නේ මට අදාළ කොටස 2. ඒ කියන්නේ වැරෙන්ඩා එක. වැරෙන්ඩා එක තමයි මට අඟහරුවාදට කරන්න තියෙන්නේ. මොකද අඟහරුවාදා දවස මම කලින් කිව්වා වගේ ටිකක් බිසි දවසක් හින්දා. එතකොට බදාදා දවසට 3. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ තාත්තා පාවිච්චි කරන අපිත් පාවිච්චි කරන දෙවෙනි රූම් එක තමයි මට කරගන්න තියෙන්නේ. ওই විදිහට ඔයාගේ කොටස් ටික ඔයා පහසු විදිහට ඔයාට සතිය දවසට පහසු විදිහට සතියේට එක කොටස ගානේ ඔයා දාගන්න. දවසට ඒ කියන්නේ දවසට එක කොටසක් ගානේ මේ හදාගන්න. මම මේ දවසේ කරන්නේ මේ කොටස විතරයි ඩීප් ක්ලීන් එක. මම ඒ කියන්නේ සමුදා කරන්නේ කාමරේ හොඳට ඩීප් ක්ලීන් කරනවා. එතකොට අඟහරුවාදා මම හොඳට මාගේ සාලේ ලිවිං රූම් එක හොඳට ඩීප් ක්ලීන් කරගන්නවා. එතකොට ඔයාට සැහැල්ලුවෙන් මේක කරගෙන යන්න පුළුවන්. මොකද එක කෑල්ලයිනේ එක කොටසයිනේ ඔයාට ඩීප් ක්ලීන් කරන්න තියෙන මහන්සි වෙලා කරන්න තියෙන මකුන්දල් ටික කඩලා දූවිලි පිහදාලා පඩු ටික පිළිවෙලට හසුරගෙන ඒක කරන්න තියෙන්නේ. ඔයාට එක සතියට එක දවසයි එක කොටසයි. ඒ කොටස විතරයි. අනිත් ඒවා සාමාන්‍ය විදිහට අතු ගාගෙන අස් කරගෙන තියාගන්නවා. කිසිම කලබලයක් නැතුව අරක හිමින් සැරේ මේ විදිහට කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට අවංකව ඔයා ඒ කියන්නේ මෙන්න මේ වගේ පොන්ච් කැලෙන්ඩරයක් එක්ක හදා ගන්නත් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් අර ලොකු දින කැලෙන්ඩර් තියෙන එහෙම කැලෙන්ඩරයක ඔයාට මේක මාක් කරගන්නත් පුළුවන්. දැන් මම මේ මගේ මෙතන නම් මම අගෝස්තු මාසේ කැලෙන්ඩරේ හදාගෙන තියෙනවා. මේක උඩට ඉතින් අලෝගෙන යන්න පුළුවන්. අගෝස්තු මාසේ කැලෙන්ඩරේ මම හදාගෙන තියෙනවා. දැන් අද මම මේ වීඩියෝ එක කරන්නේ 3 වෙනිදා. එතකොට මේ කැලෙන්ඩර් එකේ ඔයාලා දැන් සඳුදා දවසට අදාළ ඔයාගේ කොටස කරගත්තා නම් සඳුදා දවසේ ටික් එක දාගන්න. දැන් 3 වෙනිදා කියන්නේ අද සඳුදා. එතකොට සඳුදා දවසේ මට කරන්න තියෙන්නේ අපේ රූම් එක ඩීප් ක්ලීන් කරන එක. මම ඒක කරගත්තා නම් ඒකට ටික් එකක් දාන්න. අවංකව Tamanට අවංකව ඒක කරගන්න. ඒක කරා නම් විතරක් ටික් එකක් දාන්න. කරේ නැත්නම් ඒක හිස්ස තියන්න. ඊට පස්සේ ඒක කරේ නැහැයි කියලා ඔයා දෙවෙනි දවසේ ඔයාගේ වැඩේ මේ ප්ලෑන් එක නවත්තන්න එපා. දෙවෙනි දවසේ ඔයා කරන්න. දෙවෙනි දවසට අදාළ වැඩේ කරන්න. ඔයාට සමුදා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයා ඊනට අඟහරුවාදට අදාළ දේ ඔයා කරන්න. එහෙම කරගෙන යන්න. අයියෝ මට දැන් සමුදා කරගන්න බැරි වුණානේ ඉතින් වැඩක් නැහැ මේක. එහෙම කියලා අතාරින්න එපා. අඟහරුවාදා දවසට ඔයාට අදාළ කොටසක් තියෙනවනේ. ඒ කොටස ඔයා කරන්න. බදාදාට අදාළ කොටසක් තියෙනවා ඒක කරන්න. එතකොට බ්‍රහස්පතින්දට ඔයාට කොටස කරගන්න බැරනොත් ඒක අත්හැරලා දාන්න. කමක් නැහැ. එතකොට ඔයා ආයෙම සිකුරාදා දවසට තියෙන කොටස සිකුරාදාට කරන්න. අපි අවුරුද්දකට සැරයක් අස් කරනවා. සමහරවිට මාස 6කට සැරයක් අස් කරන එක මේක එක දවසක් මග අරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම මග අරින්න නැතුව හැමතිස්සෙම කරගන්න උත්සාහ කරන්න. එතකොට මේක දිගට මේ විදිහට කරගෙන යනකොට කවදාවත් අපේ ගෙවල් වල කුණු තූවිලි රැඳෙන්නේ නැහැ. පිරිසිදුවට පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් මම කීකේ හිටියේ මේ ටික් එක මේ විදිහට මාසෙට ඔයා පුරවගෙන යන්න සතිය දවස ගානේ එහෙම ටික් එක පුරවගෙන යන්න. ඉතින් ওই විදිහට මාසෙම මෙහෙම ෆිල් වුණාට පස්සේ දවස් 31ක් තියෙනවානේ අගෝස්තු මාසෙට. එතකොට ඒ අගෝස්තු මාසේ දවස් 31ම ෆිල් වුණාට පස්සේ ඔයාට පුළුවන් පොඩි මොටිවේට් එකක් විදිහට ඔයාටම තෑග්ගක් දී ගන්න. ඒක ඉතින් ඔයා ලොකු දේවල් නෙමෙයි. ඔයාට පුංචියට හරි මොනවා හරි පොඩි දෙයක් ඔයා අරගන්න. ඔයා කන්නාස අයිස්ක්‍රීම් එකක් හරි එහෙම නැත්නම් පුංචි කොණ්ඩ කටුවක් හරි එහෙම පොඩි දෙයක් හරි ඔයාට ඊට වඩා දෙයක් ගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් හරි ඔයා වෙනුවෙන් දී ගන්න.
ඒ කියන්නේ හරියටම කිව්වොත් ඔයාට ස්තුතිවන්ත වෙන්න. ඔයා මේ වැඩේ කරා. ඔයා සාර්ථකව මේ වැඩේ කරා. ඒ නිසා ඔයාට ස්තුතිවන්ත වෙන්න. මම මේ වැඩේ කරා. ඒ හින්දා මම මටම තෑග්ගක් දී ගන්න ඕන කියලා අන්න ඒ වගේ පොඩි මොටිවේට් එකකින් මේක කරන්න. එතකොට ඔයාට ඊගා මාසේ මේක කරන්න ඒකෙන් පොඩි මොටිවේෂන් එකක් එනවා. ලොකු මොටිවේෂන් එකක් එනවා. ඊගා මාසෙත් මම මේ වැඩේ සාර්ථකව කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ එහෙම කරලා බලන්න. මට නම් මේ ක්‍රමය ගොඩක් වෙලාවට සාර්ථක වුණා. මට මග හැරුණා මේ කාලයක් මේක. ඉතින් ඒ මග ඇරිච්ච හින්දා මම හිතුවා නැවත මේක පටන් ගන්න ඕනේ කියලා. ඒ මග ඇරිච්ච හින්දා මට ගොඩාක් තැන් මිස් වුණා අස් කරගන්න. දැනටත් එහෙම මිස් වෙලා තියෙනවා. ඉතින් මමත් ඇත්තටම මේ ප්ලෑන් එක පටන් ගත්තේ දැන් මේ මාසේ අගෝස්තු මාසේ ඉඳන් තමයි මම දැන් මේක කරන්න පටන් ගත්තේ. නමුත් මම ඊට කලින් මේ ප්ලෑන් එක කරලා තියෙනවා. මට සාර්ථකයි. ඒ නිසාම තමයි මම දෙවෙනි පාර නෙමෙයි තුන්වෙනි පාර මේ ප්ලෑන් එක හදලා මේ විදිහට කරන්න ඕනේ කියලා හිතුවේ. මොකද මග හැරෙන්නේ නැතුව දේවල් කරගන්න අනිවාර්යෙන් අපි ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. ප්ලෑන් එකක් නැති වුණාම තමයි අපේ හැමදේම මොන දේ වුණත් මග හැරෙන්නේ. ඉතින් ප්ලෑන් එකකට වැඩ කරාම හැමතිස්සෙම අපි මග හරින්න නැතුව ඒ දේවල් ලස්සනට පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න මේ විදිහට කරන්න. මම හිතනවා ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වීඩියෝ එක. ඉතින් ඔයත් කරලා බලන්න. ඔයාලට සාර්ථකයි නම් කමෙන්ට් එකක් දාන්න. මාසයක් කරලා ඉවර වෙලා මට කමෙන්ට් එකක් දාන්නකො කොහොමද කියලා කරන්න පුළුවන්ද කියලා සතියක් දෙකක් යනකොට ඔයාලට තේරෙනවනේ. එතකොට මේ වීඩියෝ එක නැවත ඔයා බලලා කමෙන්ට් එකක් දාන්න මේක හරි සාර්ථකයි එහෙම කියලා. ඉතින් මම කියනවට නෙමෙයි කරලා බලන්න. මට නම් මේක සාර්ථක ක්‍රමයක් වුණා. ඉතින් එහෙනම් මම දැන් අද හිතුවේ ඕගලන්ට අද මගේ රූම් එක අස් කරගන්න වීඩියෝ එකත් මේකෙන් අරන් එන්න කියලා. නමුත් වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මම මේ ප්ලෑන් එකට වැඩ කරන දවසක මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ කියන්නේ හැමදාම මම මේ ප්ලෑන් එකට වැඩ කරනවා. එහෙම දවසක් මම ඔයාලට අරගෙන එන්නම් වීඩියෝ එකකින්. ඉතින් හැමදාම වීඩියෝ කරන්නේ නැහනේ. එහෙම දවසක මම වීඩියෝ එකක් කරලා ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මෙච්චර වෙලා ඉතින් මගේ කතාවත් අහගෙන හිටපු ඔයාලට, මගේ වීඩියෝ එක දිහා බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මාත් එක්ක ගොඩක් අය එකතු වෙලා ඉන්නවා දැන්. ඒ ආදරණීය හදවත් වලට ඉතින් ගොඩක් ස්තුතියි. මාව අහගෙන ඉන්නවට, මාව බලාගෙන ඉන්නවට. ඔයාලා තමයි ඉතින් මගේ ශක්තිය. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරේ. අද එහෙනම් මං ගිහලා එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.